කොහොමද යාළුවෝ සෙට් එක? ඔන්න ඉතින් මේ දවස්වල Nubia brand එකේ ෆෝන්ස් වලට මාරම ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒ අතරින් ලංකාවට අලුතෙන්ම ආපු මොඩල් එකක් තමයි Nubia V17 Max කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකට අවුරුද්දක ජෙනවින් සිංග වගකීමක් එනවා. TRC approval එකක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එක ඔයාලට අපෙන් මිලදී ගත්තා ලංකාවේ ඕනිම සිංග අවුට්ලට් එකකින් warranty claim කරගන්නත් පුළුවන්. අවුරුද්දක සිංග වගකීමක් එන නිසා. ඉතින් මේ ෆෝන් එකේ ප්‍රධාන වශයෙන් ඔප්ෂන් ගැන කතා කරොත් GB 6ක RAM එකක් සහ තව GB 6ක් ඇඩ් කරගන්න පුළුවන් virtual. එතකොට අපිට 12GB RAM එකක් 128GB memory එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව අපිට ඩිස්ප්ලේ එක පැත්තට ගියොත් අඟල් 6.9ක 120Hz සපෝට් කරන full screen display එකක් බලා ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් ලොකු ස්ක්‍රීන් එකක් එනවා මේ ෆෝන් එකට අඟල් 6.9ක. ඊට අමතරව බැටරිය පැත්තට ගියොත් බැටරිය මිලිඇම්පියර් 6000ක බැටරියක් තමයි එන්නේ. ඉතින් මේ මිලිඇම්පියර් 6000 බැටරිය charge කරගන්න 22W fast charging උත් මේ ෆෝන් එකට support කරනවා. ඊට අමතරව මෙගාපික්සල් 50ක බැක් කැමරාවක් බලා ගන්න පුළුවන් වෙනවා. ෆෝන් එකට එන chipset එක ගැන කතා කරොත් Unisoc T606 කියන chipset එක තමයි මේ ෆෝන් එකට එන්නේ. ඉතින් අපි බලමු unbox කරගෙන ෆෝන් එකට හම්බ වෙන දේවල් මොනවාද? ෆෝන් එකේ ඩිසයින් එක කොහොමද කියලා. ඉතින් යාළුවෝ සෙට් එක අපිව කන්ටැක්ට් කරගන්න පහලින් දාලා තියෙනවා නම්බර් එකක්. ඒ නම්බර් එකට කතා කරන්න පුළුවන්. සමහර වෙලාවට නම්බර් එක බිසි වෙනවා. මොකද එක දිගට කෝල්ස් එන නිසා. එහෙම වුණොත් WhatsApp මැසේජ් එකක් දාන්න ඒ නම්බර් එකට අපි යාළුවට ඉක්මනින්ම රිප්ලයි මැසේජ් එකක් දානවා. ඉතින් අපිට ප්‍රධාන වශයෙන් box එකේ බලා ගන්න පුළුවන් වෙනවා transparent back cover එක සහ user manual එක, warranty card එක, ඒ වගේම තමයි fast charging support කරන 22W fast charging dock එක box එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම hand free දෙක සහ type C cable එක. ඉතින් මේ set එකම අපිට box එකේ බලා ගන්න පුළුවන් වෙනවා. අන්තිමට අපිට SIM tool එකත් box එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ෆෝන් එකේ ඩිසයින් එක පැත්තට ගියොත් සාමාන්‍යයෙන් ඔයාලට දන්නවා 2024 වගේ ආව ගොඩක් ෆෝන්ස් කැමරා සෙටප් එක ආවේ iPhones විදිහට. ඉතින් මේ ෆෝන් එකේ round කැමරා සෙටප් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ෆෝන් එකේ පහළ පැත්තට આવොත් main speaker එක, type C port එක, mic එක, 3.5mm headphone jack එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ෆෝන් එකේ වම් පැත්තට එද්දී power button එක සහ volume up and down ෆෝන් එකේ වම් පැත්තේ බලා ගන්න පුළුවන් වෙනවා. ෆෝන් එකේ දකුණු පැත්තෙන් තමයි මේ ෆෝන් එකට SIM එක දාන SIM tray එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆෝන් එකට dual SIM support කරනවා. SIM දෙකක් දාන්න පුළුවන්. ඒ වගේම chip එකක් දාන්නත් පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ back එකේ අපිට බලා ගන්න වෙන්නේ plastic frame එකක්, plastic back එකක් තමයි එන්නේ. ඉතින් overall කතා කරද්දී හොඳ design එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම round කැමරා සෙටප් එකක් තමයි මේ ෆෝන් එකට එන්නේ. ඉතින් ඩිසයින් එක පැත්තෙන් මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක බලද්දී උපරිම සාධාරණයක් කරලා තියෙනවා මේ Nubia brand එකේ එන V17 Max කියන ෆෝන් එක. ඉතින් අපි ඉක්මනින්ම සෙටප් කරගෙන බලමු ෆෝන් එකේ software experience එක කොයි වගේද, ඊට අමතරව ෆෝන් එකේ කැමරා quality එක කොයි වගේද කියලා. ඉතින් ෆෝන් එක සෙටප් කරගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේනවා ඇති ලොකු ස්ක්‍රීන් එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා අඟල් 6.9ක. ඒ වගේම තමයි 120Hz support කරන නිසා ඔයාලට ගේමින් එක්ස්පීරියන්ස් එකත් හොඳටම ගන්න පුළුවන් මේ ෆෝන් එකේ. මොකද ලොකු ඩිස්ප්ලේ එකක් එන නිසා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් settings වලට ගිහිල්ලා display option එකේදී ඔයාලට පුළුවන් display එකේ hertz ගාන වැඩි කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති 120Hz වෙනකම් වැඩි කරගන්න පුළුවන්. 90Hz 60Hz තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහට use කරගන්න පුළුවන් මේ hertz ගාන. ඉතින් ඊට අමතරව ෆෝන් එකේ RAM එක සහ memory වැඩි කරගන්න ෆෝන් එකේ about option එකට ගියාට පස්සේ RAM එක ඔයාලට පේනවා ඇති GB 6+6 තියෙනවා. මේ original RAM එක තමයි GB 6. තව ඔයාලට GB 6ක් add කරගන්න පුළුවන් RAM එක විදිහට. ඊට අමතරව 128GB memory එකක් සහ Unisoc T606 කියන chipset එක මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ ලොකු අප්ඩේට් එකක් කරලා තියෙනවා මේ මොඩල් එකට. මොකද Android version එක අපිට මේ ෆෝන් එකේ Android version 15 වෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් latest Android version 15 තමයි එන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා වෙන ෆෝන් එකක් මිලදී ගත්තොත් මේ price range එකේ දැනට තවමත් ඇවිල්ලා තියෙන්නේ Android version 13 සහ 14. ඒ වුණාට මේ ෆෝන් එකේ Android version 15 බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ Android version 15 යටතේ ගොඩක් AI option මේ ෆෝන් එකට එකතු වෙලා තියෙනවා. ඉතින් මේ price range එකේ ඔයාලා ෆෝන් එකක් මිලදී ගන්නවා නම්
Nubia V17 Max කියන ෆෝන් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මේ ෆෝන් එකේ ප්‍රයිස් එකත් එක්ක සෑහෙන්නම වටිනවා මේ ෆෝන් එක. ඉතින් ෆෝන් එකේ සිකියුරිටි පැත්තට ගියොත් ෆින්ගර්ප්‍රින්ට් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ෆේස් අන්ලොක් පහසුකමත් මේ ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ අපිට කැමරා පැත්තට ගියොත් මෙගාපික්සල් 50ක AI බැක් කැමරාවක් සහ සෙල්ෆි කැමරාව මෙගාපික්සල් 8කින් බලා ගන්නත් පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රයිස් රේන්ජ් එකේ අනිත් ෆෝන් එක්ක බලද්දී මේ ෆෝන් එකේ කැමරා එක ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. මොකද software පැත්තෙන් AI option ගොඩක් ඇඩ් කරලා තියෙනවා. මොකද Android version 15 එන නිසා. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් ෆොටෝ එකක් ගහන්න අවුලක් නැති කැමරාවක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවෝ සෙට් එක ඒ වගේම තමයි අපේ ෂොප් එක තියෙන්නේ බදුල්ල හාලියෙල්ල. අපේ ෂොප් එකටම ඇවිල්ලා මේ ෆෝන් එක මිලදී ගන්නත් පුළුවන්. දුර අයට අපි කෑෂ් ඔන් ඩිලිවර් කරනවා. ගෙදරට ගේන එක්කෙනාට මුදල් ගෙවලා මේ ෆෝන් එක මිලදී ගන්නත් පුළුවන්. ඉතින් ෆෝන් එකේ ප්‍රයිස් එක යන්නේ රුපියල් 34990ක්. ඉතින් හොඳ ප්‍රයිස් එකක් තමයි ඔයාලට අපි අද ගෙනාවේ. රුපියල් 34990ට V17 Max එක ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඉක්මන් කරන්න මේ ඔෆර් එක මිස් කරගන්න එපා. ඒ වගේම තමයි දුර අය අපෙන් ෆෝන් ගෙන්න ගත්තත් එයාලට අපි අමතරව ඩිලිවරි ගාස්තුවක් මේ ෆෝන් එකට අය කරන්නේ නැහැ. රුපියල් 34990කටම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවෝ සෙට් එක ඒ වගේම තමයි අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් අපේ YouTube නාලිකාව subscribe කරන්න. මේ වගේ offers අපි ඉස්සරහටත් අරන් එනවා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. අදට සුබ දවසක්.